හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් මොකද වෙන්නේ? ඉතින් මේ තමයි මගේ YouTube channel එකෙන් දාන හතරවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලා DC bus game එක play කරන වීඩියෝ දෙකක් දාලා ඉතින් මගේ channel එකේ ඒ දෙක බලලා එන්න මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් අද අපි බදුල්ල යන්න තමයි හදන්නේ. අලු රජින බස් එකේ බදුල්ල යන්න තමයි හදන්නේ. අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා බදුල්ලට. ඉතින් එන අපි යන් බදුල්ලේ. ඉතින් guys මේක වෙන මේ එකක් වගේ නෙවෙයි අර වෙනද නම් දැන් අපි නිකන් තනකින් පටන් ගන්න මේක වටේ ගඩොල් වගේ හදලා ලස්සනටම හදලා තියෙනවා. දැන් මිනිස්සුත් ඇවිදිනවා මේත් එක්ක මේසි බස් තුත් යනවා. ඒ වගේ ගොඩක් මේව තියෙනවා. බදුල් අප්ඩේට් එකෙන් ගොඩක් වෙනස් වීම් වෙලා අපි යද්දී බලමු මොනවද වෙලා තියෙන වෙනස් වීම් කියලා. ඔන්න guys ඉස්සරින් පෙන්නේ මම හිතන්නේ ෂෙඩ් එකක් අද්ද කොයිද ඒකෙන් අපිට තෙල් ගා ගන්න පුළුවන් මේක දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. පාරක් ටිකක් ලොකු වෙලාද කියලා හිතෙනවා. මම හිතන්නේ මේ ටවුන් එකක් මාක් හරි මුතියංගන රජමා විහාරය කියලාත් ඒකුත් තිබ්බා. කලින් මේ වගේ බෝඩ් නම් ගාලා තිබුණේ නැහැ. දැන් බෝඩ් තුත් ගාලා තියෙනවා. එතකොට ඔයාලට දැන් ඔය ගේම් එකට එද්දී ඇවිල්ලා අර ලෝඩ් වෙලා තියෙන්නේ. අන්නේ ලෝඩ් වෙන තරම් මුතියංගන රජමහා විහාරය කියලා මේ එකක් තියෙනවා. අලුත් අප්ඩේට් එක ගොඩක් හොඳයි වගේ. ලස්සන පරිසරයකුත් අලුත් අප්ඩේට් එකට දෙපැත්තෙන් දාලා තියෙනවා. පන්සල් එහෙම බදුල්ලේ ගමන ගායි ගොඩක් මේ වෙන්නේ. ඉතින් මේ කඩු තියෙන නිසා තමයි අර ඉස්සරින් අරවන්න තියෙකල ඊතලක් දාලා දෙනවා අලුත් අප්ඩේට් එකෙන්. කලින් ඒව තිබුණේ නැහැ. ඉස්සරින් කහ පාට මොකද තියෙනවා අනතුරුදායක වංගු ඉදිරියෙන් වේගය අඩු කරන්න. අනතුරුදායක වංගු ඉදිරියෙන් තියනවලු වේගය අඩු කරන්න කියලා බෝඩ්ුත් ගාලා තියෙනවා. ඒක නම් සුපිරියයි. එහෙම ගාලා තියෙන එක එතකොට නිකන් අමුතු මේ එකක් එනවා. මිනිස්සුත් ගොඩක් ඇවිදිනවා පාර. දැන් කලින් එහෙම තිබුණේ නැහැ නේ. ඉතින් guys ඒත් එක්ක මතක් කරන්න ඕනේ ඔයාලා මගේ වීඩියෝ බලලා විතරක් නිකන් ඉන්න එපා. channel එක subscribe කරලා like එකක් දාලා ලස්සන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ආයිත් අර වගේ බෝඩ් එකක් දෙකක් තියෙනවා. ඔව් ඒ වගේ බෝඩ් එකක් නෑ. ඉතින් මේ ගේම් එකේම තව වෙන ගේම් ප්ලේ ඕන නම් කියන්නේ වෙන තැන්වල යන ඒවා ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් තව කලිනුත් මම වීඩියෝ දෙකක් දැම්මා. මේක මුල ඉඳන් අලුත් කෙනෙක්ට මුල ඉඳන් හැමදේම දැනගන්න ඒකක් තියෙනවා. ඊට පස්සේ තව part 2 තියෙනවා. ඒක කියන්නේ එක යන්න පුළුවන් විදි රේස් මෝඩ් ඒ ටික ගැන ඔක්කොම සියල්ල විස්තරයක් කරනවා. ඉතින් ඒ වීඩියෝ දෙක ඔයාලා බලලා නැත්නම් ඒ වීඩියෝ දෙකක් දැම්ම බලලා ඉන්න මගේ channel එකේ තියෙනවා. දැන් නම් තියෙන්නේ පල්ලන් ටිකක් බයින්න තමයි. ඒක නම් අවුලක් නැහැ. මේ වංගු වලින් එහා පැත්තෙන් වාහන එන්නේ නැත්නම් කමන්නේ. මේකේ පෙන්වන්නේ කියන්නේ වාහනේ අපේ ළඟටම ආවට පස්සේ තමයි වාහනේ පෙන්වන්නේ. නැත්නම් වාහනේ පෙන්වන්නේ නැහැ. ළඟින් දැන් ඔමෙද්දි ළඟින් පෙන්වන්නේ නැහැ වාහන. ඉස්සරහා පේන්නේ වගේ එකක් යනවා. ඉස්සරහා පේන්නේ නැහැ. මං හිතන්නේ මේ බදුල්ලේ ටවුන් එකද කොහෙද කඩවල් එහෙම ගොඩක් තියෙනවා දෙපැත්තේ.
බදුල්ල ගමනක් දැව ඉස්සරින් මොකද දන්නේ දමිළ විද්‍යාලය ඉස්කෝලක් තියෙනවා අලුත් අප්ඩේට් එකකින් ඉස්කෝලක් ඇවිල්ලා දමිළ විද්‍යාලයක් තියෙනවා සුපිරි අලුත් අප්ඩේට් එකේ තියෙන හැමදේම සුපිරි මේක එකම කවුලයි තියෙන්නේ වාහන අර ලගින් තමයි පෙන්නන්නේ දැක්කනේ වාහනේ එන වාහනේ දුර ඉඳන් පෙන්නනවා නම් අපිට අයින් කරගන්න පුළුවන් නේ ලගින් තමයි වාහන දැන් අර බලන්න මේ පැත්තේ වාහනයක්වත් නැහැ දැන් මැදදී අනිවාර්යයෙන්ම වාහනයක් එන්න බලන්න කොහොමද දැන් යන්නේ දැක්කනේ ඒ රෝස බාඩ ජිප් එක එනවා කලින් පෙන්නන්නේ නැදුර කියලා පිටිපස්සෙන් දාන් ගියාම පේන්නේ නැහැ වගේ පාර ඉස්සරින් ඇතුලෙන් දාන් ගියා නම් හරි පිටිපස්සෙන් දාන් ගිහලා ඔන්න බලන්න දැක්කනේ මොකක් හරි වෙලා අනේ පාර හරියට පේන්නේ ඒක නිසා ඇතුලෙන් දාගෙන ගියා නම් හොඳයි හිතෙනවා අයියෝ දැන් ආයෙත් රිවර්ස් එකක් ගන්නත් වෙනවා මං හිතන්නේ මේක සාමාන්‍යයෙන් දැන් අර මේ වෙනේ වගේ නේ පොඩක් පාර මං හිතන්නේ ටිකක් දුරට යන්න තියෙනවා දැන් මං සාමාන්‍ය විනාඩි 5-6ක් විතර ආයිත් මේ වෙන ඕම් වෙලා මං හිතා ඔය තියෙන මුත්‍යාංගල රජ මහ විහාරය කියලා ඔන්න ඔය පන්සල තමයි හැරෙන දැන තියෙන්නේ හරි දැන් නම් චුට්ට දුරක් වගේ යන්න තියෙනවා ඇත්තේ යම් බර තව ගොඩක් දුර යන්න තියෙද්දි දන්නේ නැහැ මම හිතන්නේ ඉතින් ඔන්න මම පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා තමයි වීඩියෝ එක ගත්තා නැත්නම් ඔයාලට වීඩියෝ එක බලන්න නිසා ඔතනින් හරවන්න තියනවා හරවුවට පස්සේ මම හිතන්නේ අපේ ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ ඔතනින් තමයි මම හිතන්නේ මේ බදුලු ස්ටෑන්ඩ් එක දුවද බස් නවත්තලා තියෙන ගොඩක් ඉඩක් තියෙනවා බස් නවත්තන්න නවත්තන්න තියෙන තැන කොහෙද දන්නේ අනිත් පැත්තෙන්ද වෙන්නේ මැප් එකේ ආර්දිනේ බලන්න පාඩ අරව ගන්නවා දැන් මෙතන පොඩ්ඩක් අපි පොඩ්ඩක් වටයක් දෙකක් ගහලා පොඩි වැඩ කැල්ලක් දාමු ඉතින් ඔන්න අලු රැජිනේ තමයි අපි අද ට්‍රිප් එක ආවේ ඉස්සරහට එන්න ඕන මොන බස් එකද කියලා ඔයාලා කියන්න ඒත් එකම කියන්නේ බස් එකට මූඩ් දාන්න ඕන කියන එක බස් වල මේවා දාන්න ඕන ඔයාලා ඒකත් වීඩියෝ කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට එතකොට අපි බලමු වෙන වෙන බස් වල මූඩ් මේක ලැග් කරන්න පුළුවන් වීඩියෝ අර උඩින් පන්සලක්ද පේන්නේ බස් නැවතුම් පොළ කියන්නේ මොනරාගල බස් නැවතුම් පොළේ ඉන්නේ බදුලේ නෙවෙයි
හරි ඉතින් ඔන්න එහෙනම් ගමනාන්තරත් ඇවිල්ලා ඉවරයි guys. ඉතින් මම දැන් වීඩියෝ එක නවත්තන්නම්. ඉතින් ඉදිරියටත් මේ වගේ ගේම් ප්ලේ වීඩියෝ ඕන නම් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. ඒත් එක්කම channel එක subscribe කරන්න නම් අමතක කරන්න එපා. එහෙනම් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා හැමෝටම goodbye.